දිරෙන්නේ අතුපතර නැති පිනිබිඳු නම්, වැටෙන්නේ හිරු කිරණ සෞම්‍ය නම්, දැනෙන්නේ පිපියන මල්වල සුවඳ නම්, කියන්නම් මේ ලස්සන උදෑසනක්ම කියා. ගෞරවයෙන් ඉල්ලන්නම් ගෞරවනීය මෙහෙණින් වහන්සේලාගෙන්ද, ගුරු මෑණිවරුන්ගෙන් හා පියවරුන්ගෙන්ද, සහෝදර ඔබ සමගින්ද අවසරයි. ශ්‍රී ධම්මදීප දහම් පාසලේ උදෑසන රැස්වීම අද සීල නිවාසයෙන් මෙසේ ආරම්භ කරන වගයි. ලස්සන දවසක ආරම්භය මෙසේ සනිටුවන් කළ බැවින් ආරාධනා කරන්නම් කතාවක් ඉදිරිපත් කිරීමට සවිඩු මෙනස් සොයිරාට. ගරු මෙහෙණින් වහන්සේලාගෙන්ද, ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද, පියවරුන්ගෙන්ද, සහෝදර ඔබ සමගින්ද අවසරයි. මා මෙතෙන්ට පැමිණියේ මගේ රට යන මාතෘකාව යටතේ වදන් පෙළක් ඔබ හමුවේ තැබීමටයි. ඉන්දියන් සාගරයේ මුදුවැටය නමින් හඳුන්වන මාගේ රට ශ්‍රී ලංකාවයි. එය පෙරදිග ධාන්‍යාගාරයේ මුදුවැටය නමින්ද හඳුන්වා තිබේ. මගේ රට කෘෂි කාර්මික රටකි. පොල්, රබර්, කුරුඳු, තේ වැනි දෑ මෙරටින් පිටරට අපනයනය කරයි. ගංගා, ඇලදොල, දියඇලි මේ සියල්ලකින්ම සමන්විත වූ මාගේ රට සුන්දර රටකි. එම නිසා විදේශක සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමටද මාගේ රටට හැකි වී ඇත. ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන ජාතීන් 4ක් ජීවත් වේ. අනුරාධපුරය, සීගිරිය, පොළොන්නරුව වැනි පුරාණ ස්ථාන රාශියකින් සමන්විත වූ මාගේ රට කුඩා දූපතකි. මෙවැනි සුන්දර රටක් රැක ගැනීම ඔබගේත් මාගේත් වගකීමකි. අසස්ත්‍රී ඔබ සැමට ස්තුතියි. සොයුරේ ඔබට දන්නවද, දැනෙනවද, සිතනවද, හැඟෙනවද? ආදරේ යමේ තාත්තේ අදවතින්ම අපි ඔබලාට අපේ නියමුවන් ඔබයි, අපේ පෙරගැස්ම ඔබයි. ආරාධනා කරන්නා විනෝද කවි ගායනාවකින් මුළු මව්පිය ගුණ වඩන්නට අනුල විහංසා සොයුරා ඔබට. ගෞරවනීය මෙහෙණින් වහන්සේලාගෙන්ද, ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද, පියවරුන්ගෙන්ද, සහෝදර ඔබ සමගින්ද අවසරයි. අපි දෙදෙනා මෙතෙන්ට පැමිණියේ විරුදු කවි ගායනාවකින් ඔබ සැම පිනවීමටයි. සාදු සාදු පළමුව වඳිනවා ලොකු සාදුට, දෙවනුව මගේ නමස්කාරේ පොඩි සාදුලා දෙනමට, ගුරුවර ගුරුවරියන් හට මගේ රැතම එකතු කළා, ඉතින් අවසරයි ගැයුමට විරිඳු ලෙසින් ගී කළා, අවසර දෙනවද මට මේ විරිඳුව ගැයුමට, අම්මයි තාත්තයි මගේ රකින්නවා මගේ පණ වගේ, නම දිමි අත නළලේ තබා අම්මේ ඔබගේ ආදරේ, තාත්තගේ ආදරේ සම වෙයි මහ සාගරේ, මිල කරන්න බෑනේ මට ඒ දෙන්නගේ ආදරේ, අම්මේ ඔබ මා හැදු වේවා ඔබ මතු බුදු, අස්සක් මුල්ලක් නෑරම දැනුනේ ආදරේ මිස, උතුරන්නට ගේ පුරාම ඇත්තේ මව් සෙනෙහස, කියා දුන්නේ රසව දන් යන්නට ඕනෑ මග, පෑදුවේ නුවණැස එහෙමයි අම්මා මගේ ජීවිතේ, හිතේ කඳුළුවක් කරන් අඬන්න එපා රත්තරන්, සඳුන් ගසක සුවඳ දැනේ ඔබ ගලනා දහඩිය, තාත්තේ ඔබ මගේ දෙවියන් ලෙස පුදනවා හැමදින, කන්න බොන්න ඉගෙන ගන්න ගෙනත් දුන්නනේ මට, හොඳ දරුවෙක් වෙයන් කියලා කියනවා ඔබ හැම විට, ඔබ ආදර විලක්ය මම එහි පිපි මලක්ය, අම්මයි තාත්තයි ගැන මට කියන්න විරුදුව මගේ, ඇසෙනාගී කවි පද වැල්ලිය වේවා හිතරදි, මව්පිය ගුණ ගායනාව අසනා ඔබ දෙසවනේ, වේවා මිනිමුතු ගල්මෙන් මේ දෙන්නගේ ඇති ගුණේ, දෙමව්පියන් උණුසුම පමණයි මට සැනසුම, අවසන් කරගන්නම් මම මගේ විරිඳු ගායනා, තෙරුවන් සරණයි ඔබ හට රැක දේවා සෑම දෙනා, විරිඳු කවිය පද ගී වැල්ලිය වූ ගුරු මෑණියන්ට, සරණයි රැක දෙව සෑම දෙනා ඔබ, ස්තුතියි ඔබ හට විරිඳුව මගේ ඇසුවට. ස්තුතියි.
මෑණිවරුන්ගෙන්ද සහෝදර ඔබ සමගෙන්ද අවසරයි. අද මම මෙතනට පැමිණියේ ගජගා වන්නම ඉදිරිපත් කිරීමට. හරිම වැදගත් වගේම හරිම වටිනවා. ආරාධනා කරන්නම් තෙනෝ පහන්යා සොයලියට ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ඉදිරිපත් කිරීම. සභාවෙන් අවසරයි. මම මෙතනට පැමිණියේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ඔබ හමුවේ ඉදිරිපත් කිරීමටයි. එක ශ්‍රේණියට ලැබෙන ප්‍රශ්නය මවට සහ පියාට වඳින අවස්ථා දෙකක් කියන්න. දෙක ශ්‍රේණියට ලැබෙන ප්‍රශ්නය සිදුහත් කුමාරයාගේ පුතා කවුද? තුන ශ්‍රේණියට ලැබෙන ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට අවුරුදු කීයක් ධර්මය දේශනා කළාද? ප්‍රශ්නය තෙරුවන් අතරින් පළමුවැන්න කුමක්ද? පිළිතුරු නිවැරදි. බුද්ධ රත්න. පහ ශ්‍රේණියට ලැබෙන ප්‍රශ්නය වම්මගුල් උත්සවයට දවසේ සිදු වූහත් කුමරු වැඩූ භාවනාව කුමක්ද? පිළිතුරු නිවැරදි. ආනාපානසති භාවනාව. හය ශ්‍රේණියට ලැබෙන ප්‍රශ්නය ලෝකෝපකාරය රචනා කරන ලද්දේ කවුරුන්ද? පිළිතුරු නිවැරදි. වෙනස් ගන්නේ හිමිපාණන් වහන්සේ. හත ශ්‍රේණියට ලැබෙන ප්‍රශ්නය ප්‍රථම රහත් 69 නම් කරන්න. පිළිතුරු නිවැරදි. අට ශ්‍රේණියට ලැබෙන ප්‍රශ්නය බෙදුවෙන් දහම් කඳ භජනය කුලයන් ගුණ කඳ බග දහමින් සසුන බැවින් භගවත් වීය මුනි සඳ. මෙම ගාථාවේ මෙම කවියෙන් ප්‍රකාශ වන්නේ කුමන කරුණු තුනද? ආච්චිගේ මූණ කන්න පූසේ අඬනවා. ආච්චියේ කාච්චියේ කවුම් බැඳනවා. කාච්චියේ කවුම් කන්නරිලා පනිනවා. ආච්චියේ පූච්චියේ වතුර ලකනවා. ආච්චිගේ මූණ කන්න පූසේ අඬනවා. ආච්චියේ කාච්චියේ කවුම් ආච්චියේ පෝච්චියේ මල් පුදිනවා. පෝච්චියේ මලවටකට පගරු වැටෙනවා. ආච්චියේ කුච්චියේ සක්ක දෙහිනවා. ලව් පනිනවා. බොල් කඩකිට රබන් හඳනවා. රබන් කාලේ ඇසෙනකොටම කිච්චි ලකනවා. නිකිට පරිකිට කොඩි පරිසියා නටනවා. රබන් අලන කිරි අක්කල් නැරිලව පනිනවා. රබන් අලන කිරි අක්කල් පනිනවා. ආච්චියේ පෝච්චියේ පතුල බතනවා. ආච්චිගේ ධර්මචේක එක ඒක ඉතාමත් හොඳයි. මොකද අපේ වැඩසටහන් වලට අලුත්ම දෙයක්. ඒ වගේම මගේ රට ගැන කතාවක් කළා. ඒකත් හොඳයි. ඒ වගේම
ප්‍රශ්න අසීමේ වැඩසටහනකුත් කළා. ඉතින් ඒක පන්තියෙන් පන්තිය තිබුණයි හොඳයි. මම එක වචනේ උත්තර දුන්නේ නැත්නම් මම ඒක කියලා දීලා තියෙනවා. එයාලා නැගිටින්ද බයර් කොහෙද දන්නේ කිව්වේ නැත්තේ. ගජගාවන්නම එක්කෙනා ඉදිරිපත් කරේ දෙයකට හොඳයි. ඒ වගේම අද තිබුණා ගීත නාටකයක් අපට. ගීත නාටකයක් මොකද අපි සිනහ ගන්නවද අර ශිලාපති කියන හිටියා. ඉතින් මේක අලුත් වැඩසටහනක් අපේ නම් පාසලේ ළමින්ද ඒකත් තමයි හොඳයි කියලා කියන්න පුළුවන්. විවිධ වර්ධනාදී ඒකේ පොඩි අඩපාඩුවක් තිබුණා. මොකද අපිට ඒක තවත් ලස්සන කරගන්න තිබුණා. විවිධ සභාවක් තිබුණා නේද? ඒකම තව විමාස තුනේම මම ඉල්ලනවා මගේ කතාව නම් සමිතලාගේ ස්තුතියි.